හායි යාළුවනේ ඔයාලා මේ වගේ දෙයක් හිතවනකොට මේ වගේ එකකට ආධාරයක් හදාගන්න ඕනේ. මෙන්න මේ වගේ ආධාරකයක් මේ බටයක් මම අරන් තියෙන්නේ. මේ වගේ බටයකට මේ වගේ ගෝණි කෑල්ලක් කපා ගන්න. කපලා මේ තියෙන මම මේ භාගයක් ගත්ත එකක්. ඒක ගත්තේ වෙන්න මේකට මේ වගේ බටේට මේ අයින් කරන බට කෑලි මෙහෙම දාලා හදාගන්න. දාලා හදාගෙන මට ෆෝන් එක අල්ලගන්න විදියක් නැහැ. තනියෙන් එක්කම කරන්න ඕනේ. මෙහෙම ඔන්නෝකලා අල්ලගන්න. තියලා අල්ලගෙන ඉවරලා මේ ලණු පොට අරගෙන මේ වගේ දිගට ඔන්නෝම ටිකක් වගේ තියාගන්න. ඒකත් අල්ල ගන්නවා. තියලි වේලා මෙහෙම අල්ලගෙන මේ මෙහෙම කෙරවල මොන්න තියාගෙන ඔන්නෝම තද කරගෙන මෙහෙම වටයක් මෙහෙම උතා ගන්න. ඊට පස්සේ අතාරින්න පුළුවන්. මේ ආධාරකේ හදාගන්න මේ විදිහට මෙහෙම හදාගෙන මෙහෙම උතා ගන්න තියෙන්නේ. මෙහෙම උතා ගන්න. උතාගෙන ඉවරලා අනිත් ටික ඉතින් දන්නවනේ. උතාගෙන ඉවරලා මේ මෙහෙම දිගටම උතා ගන්න. ටක් ගාලා මේක කරගන්න පුළුවන්. උතාගෙන අවසානයේදී ඔයගොල්ලෝ පොඩි කම්බි කෑල්ලක් අරගෙන කම්බි කෑල්ලක් හරි මොහින් හරි නූල් කෑල්ලකින් හරි කපල හොඳට ගැට ගහ ගන්න. මම ඉතින් දිග වීඩියෝ කරගන්නේ නැහැ. මම ටක් ගාලා ඔයගොල්ලන්ට බලන්න පුළුවන් වෙන්නේ. සමහර අය ඉතින් කියවලා තමයි වීඩියෝ එක පෙන්නන්නේ. ඉතින් මට ඒ වගේ බොරුවට මේක කරන්න ඕනේ නැහැ. මම ටක් ගාලා වීඩියෝ එක ඉවර කරනවා. මෙන්න මේ වගේ ටික ඉතුරු කරන්න. දැන් ඉතුරුකල්ලේ වෙලා මේ වගේ ටිකක් දිග තියෙන හැටි කපාගෙන ඒක මේ වගේ තියලා නතර කර ගන්න ඕනේ. අපි මේක අවසන් කර ගන්නකම් මේක නූල් කෑල්ලකින් ඔතා ගන්න. මේ අර මං සැර නූල් නෙවෙයි පාවිච්චි කරන්නේ. නිකන් බූල් වගේ නූලකින් තමයි පොතාගන්නේ. නැත්තම් ගහ තුවාල වෙනවනේ. මේකින්ද මේක නිකන් මේ නෝමල් ගැටයක් දාලා හදාගන්න. කපන්න ඉස්සෙල්ලා අපි පොඩ්ඩක් දිග තියලා ගැටයක් දාගමු.
ෆෝන් එක අන්තම් මම රඳවගෙන තියෙන්නේ. ඒක වැටෙන්නේ යනවා. අරගෙන නූල් කැල්ල තිබ්බට කමක් නැහැ. ඒ ටික යට වෙනවනේ පෝච්චියට. අපි අර ගොරෝසු හින්දා මේකෙන්ම මේක ගැට ගහ ගන්න පුළුවන්. මම ලිහලා ගත්තේ ඒකයි. ඔන්නෝම තදට ගැට ගහ ගන්න. මම කොහොලම ලිහලා අරගෙන තමයි මේ තියෙන්නේ. ඇඳෙන්නේ. ඔන්නෝම ගැටයක් දාගන්න. එතකොට මෙහෙම ඔන්නෝම ඒ ඇති ඒ ටික යට වෙනවනේ. මේ වගේ හදාගන්න. මම මේ දිගටම ගත්තේ නැත්තේ මේ ටික පොච්චියට යට වෙන හින්දා. මේ ගානට හදාගත්තන් ඇති. මේ මම අර මේකට තමයි හැදුවේ. මේ තව මම දැන් මල් ගහක් තියෙන හිටවන්න ඒකටත් එකක් හදාගන්න ඕනේ. මේකට මෙහෙම මැද්දෙන් තියලා මම හදාගන්න තියෙන්නේ. මේකට නූල් කෑල්ලකින් මේ වගේ තියලා ගැට ගහ ගන්න වැල් තුනම මම පැල 3ක් හිටවගෙන තියෙන්නේ. මෙතෙන්ට නූල් කෑල්ලක් දාලා ඉතින් මෙතන මෙහෙම තියලා වටේටම මේ පැල තුනම අල්ලලා නූලකින් ගැට ගහ ගන්න. තද කරන්න එපා. මේ වගේ ආධාරයක් හදාගන්න. ෆෝන් එක තියලා ඕනේ දැන් මේක මම හොඳට හිටව ගන්න. ඉතින් මේ වගේ තමයි හදාගන්නේ. මේ තියාගෙන මම නවතින්න එච්චරයි. මම ආ වීඩියෝ එකකින් එන්න. මේ එතන ඔයගොල්ලෝ පරිස්සමෙන් ඉන්න. මම වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාලා ෂෙයා කරන්න. ඔයාලට බොහොම ස්තුතියි. මම නවතින්න ආ වීඩියෝ එකකින් එනකම් පරිස්සමෙන් ඉන්න. සරණයි ඔයාලට.